Hello guys, welcome back to my YouTube channel. ඔන්න ඉතින් දැන් වෙලාව උදේ 11ට විතර මම මගේ යාළුවත් එක්ක පොඩ්ඩක් එළියට යන්න තමයි දැන් මේ හදන්නේ. මායි මගේ යාළුවෝ තුන්දෙනයි අද පොඩි වැඩක් කරන්න හිතාගෙන ඉන්නවා. ඉතින් ඒකට ඕන කරන දේවල් ගන්නයි පල්ලියට ගිහින් එන්නයි තමා දැන් මේ අපි දෙන්න යන්න හදන්නේ. එහෙනම් අද දවසේ මම මොනවද කරේ කියලා මේ vlog එක ඉවර වෙනකම් බලන්න. අපි දෙන්න දැන් මේ ට්‍රේන් එක ගන්න තමයි යන්නේ. පල්ලි ගෙනියන්න මල් පොකුරකුත් අරන් දැන් මේ ට්‍රේන් එකට යන ගමන් තමයි ඉන්නේ. පල්ලියටත් ගිහිල්ලා දැන් අපි දෙන්න මේ ආපහු ගෙදර යන ගමන් තමයි ඉන්නේ. ඉතින් ගෙදර යන ගමන් අපි දෙන්න අද අපේ වැඩේට ඕන කරන දේවල් ටිකත් අරගත්තා. දැන් ඉතින් මේ හවස 3ට විතර යාළුවා ගෙදර යන ගමන් තමයි ඉන්නේ. අද අපි අපේ වැඩේ කරන්නේ යාළුවාගේ ගෙදර. එහෙනම් දැන් අපි යමු යාළුවාගේ ගෙදර. ඔන්න ඉතින් විනාඩි 10කට විතර පස්සේ අපි අපේ යාළුවාගේ ගෙදර ආවා. අපි ඇවිල්ලා ටිකක් වෙලා ඉඳලා මෙන්න මේ ෆිල්ම් එක දාගත්ත බලන්න කියලා. මේක හොරර් මූවි එකක්. මේකේ නම සුමාලා. අපි ඉතින් ෆිල්ම් එක බලපලිද්දී අපේ අනිත් යාළුවත් ආවා. එයා අපිට කන්න අරගෙන අවිල්ලා තිබ්බා.
අපි ඉතින් මේකත් කන ගමන් අපේ ෆිල්ම් එක බලපු එක තමයි කරේ. අපි ඉතින් ෆිල්ම් එක බලලා ඉවරලා බය යන්නත් එක්ක සින්දුව හැවා. දැන් නම් වෙලාව රෑ 7ට විතර. අපි දැන් අපේ වැඩේ පටන් ගන්න තමයි යන්නේ. අපි අද රාමෙන් නයිට් එකක් කරන්න හිතුවා. ඉතින් අපි දැන් මේ ඒකට ඕන කරන දේවල් හදාගන්න ගමන් තමයි ඉන්නේ. අපි අපේ රාමෙන් නයිට් එකට අද ගත්තා රාමෙන්, ඩම්ප්ලින්ග්ස්, සොසේජස්, බිත්තර. ඒ ටිකෙන් තමයි අද අපි අපේ රාමෙන් නයිට් එක කරන්නේ. එහෙනම් අපි දැන් යමු ඒ ටික හදාගන්න. අපේ අමීෂ තමයි ඩම්ප්ලින්ග්ස් ටික හැදුවේ. Harga garanti ya. ඔන්න ඉතින් මේ තියෙන්නේ අපි දැනට හදාගත්ත ටික. දැන් ඉතින් මේ හදන්න යන්නේ නූඩල්ස් එකේ සෝස් එක. මේකට අපි දැම්මා බිත්තර කහමද 3කුයි, බුල්ඩක් නූඩල්ස් එකේ තියෙන සෝස් පැකට් 3යි, නූඩල්ස් එකේ සීසනින් පැකට් 3යි, මයොනේසුයි, කිරි ටිකකුයි. අපි මේකට ගත්තේ බුල්ඩක් එකේ කාබෝනාරා නූඩල්ස් එක. දැන් ඉතින් තියෙන්නේ මේ ටික ඔක්කොම හොඳට මික්ස් කරගන්න.
දැන් ඉතින් අපි මේ නූඩල්ස් ටික හදාගන්න තමයි යන්නේ. අපි අද හදන්නේ ශින් රාමෙන් එකයි බුල්ඩක් එකේ කාබෝනාරා නූඩල්ස් එකයි. එහෙනම් අපි දැන් යන් නූඩල්ස් ටික හදාගන්න. ඔන්න ඉතින් දැන් අපි අපේ කෑම ටික හදාගෙන ඉවරයි. ඉතින් මේ තියෙන අපි හදාගත්ත කෑම ශින් රාමෙන් එකයි, බුල්ඩක් නූඩල්ස් එකයි, සොසේජස්, ඩම්ප්ලින්ග්ස්, බිත්තර, සොසේජ් ඩෙවල් එකක්. ඉතින් මේ ටික තමයි අපි හදාගත්තේ. දැන් ඉතින් තියෙන්නේ කන්න. Five minutes later. ඔන්න ඉතින් ඒක කාලි වුණාට පස්සේ අපිට අපේ යාළුවාගේ අම්මා ඩෙසර්ට් එකක් හදලා දුන්නා. මේක මාරුම රහයි. අපි ඉතින් දැන් මේ ඩෙසර්ට් කන්න තමයි හදන්නේ. ඉතින් ඔය විදියට තමයි අපි එදා දවසේ ඉවර කරේ. එහෙනම් අලුත් vlog එකකින් හම්බ වෙනකන් ගිහිල්ලා එන්නම්. බයි.